ගර්ල්ස් මොකද වෙන්නේ? ඊ අපි ලිප්ටන් සීට් ගිහිල්ලා ඉවරලා ඊයරා ආව ඇල්ලට ඇවිල්ලා අදත් ඉන්නේ ඇල්ලේ. අපි ඉන්න හොටෙල් එකේ නම තමයි ෆොරෙස්ට් පැරඩයිස්. මම පොඩ්ඩක් ගියා එළියට මේ සල්ලි වගේක් එහෙම දාන්න තිබ්බා. සල්ලි වගේකුත් දාලා සරප්පු දෙයක් තිබ්බා. ඒ දෙයත් අරගෙන දැන් ආයේ හොටෙල් එකට යනවා. මම ඔයාලට පෙන්නන්න හොටෙල් එක. එන්න අපි බලමු හොටෙල් එක. හොටෙල් එකේ ඉන්නවා. මෙතන තියෙනවා මෙයාලගේ රෙස්ටෝරන්ට් එක. ඉස්සරහා තියෙනවා පූල් එක එහෙම. මම ඔයාලට පෙන්නන්න එහෙනම් අපි ඉස්සරහට. අද දවසේ ෆ්‍රී මොකද මේ ගෙස්ලා ටික ගියා මේ 9 ආච් බ්‍රිජ් එකේම ඇවිදින්න. ඒක බලන්න එහෙම ගියා. තමයි බස් එක. ඉතින් මම කාබරේට ගිහිල්ලා කොහොමද කියලා බස් එක ඇතුළේ ඔයාලට පෙන්නන්න. එහෙනම් අපි යමු කාමරේට. මම අපේ කාමරෙත් පෙන්නන්න. එහෙනම් ආතල් ඉතින් අද දවසේ ෆ්‍රී හින්දා ඉතින් ආතල් එකේ ඉන්නවා. තමයි අපි ඉන්න කාමරේ 106 බස් එකේ අංකල් නම් නිදි. අවුලක් නැහැ ලයිට් දාගමු. තමයි කාමරේ. දවල් දෙයක් තියෙනවා. වොෂ්රූම් එකක් තියෙනවා. වොෂ්රූම් එකත් අවුලක් නැහැ. ස්ටුඩියෝ තියෙන වොෂ්රූම් එක. ඉතින් යතුරක් ගත්තා. අපි එහෙනම් යම් බස් එකට. බස් එක වෙන්නන්න ඔයාලට කොහොමද කියලා. මේක තමයි මං ගත්ත බාට දෙක. පොල් ගස් දෙයක් ගත්තේ. මේ සෑහෙන කාලයක් පාවිච්චි. හරි අපි යම් බස් එකට. බස් එකට යන්න කලින් මම ඔයාලට මේ පූල් එක එහෙම පෙන්නන්න. පූල් එකේ මේකේ බේබි පූල් එකකුයි ලොකු පූල් එකකුයි දෙකක් තියෙනවා. මේ හොටෙල් එක එන ලස්සනයි. අනික මේ වෙන හොටෙල්ස් වගේ නෙමෙයි මේකේ සෑහෙන නිදහස්. වෙන හොටෙල් වලට ගිහපුවාම මිනිස්සු වැඩි ඒක ප්‍රශ්නනේ. මේ තමයි පූල් එක. ඉතින් පූල් එක ඔයාලට පේන ඇති. ඔයාලට පෙන්නන්න. එතෙන් තියෙනවා බේබි පූල් එක. හරි ඉතින් එහා පැත්තේ බේබි පූල් එක තියෙනවා. මේක තමයි ලොකු පූල් එක. ඉතින් ඒ ඩොල්ෆින් කෙනෙක් ඉන්නවා මැද. ඒක තමයි පූල් එක. මේකේ රූම්ස් එහෙම මේ එන පිරිසුදුයි. වොෂ්රූම් එකත් ආය සුපිරියටම තියෙනවා. ඒ කියන්නේ සමහරක් හොටෙල්ස් වල වොෂ්රූම් වලට යන්න බෑ. ඒව හරියට සුද්ධ කරන්නේ. මේකේ එහෙම ප්‍රශ්න නැහැ. මේක හොඳට තියෙනවා. මෙතන මේ හරියේ මේ ටිකේ හැමදාම රූම්ස් තියෙනවා මේ. ඔයාලට පේන ඇති. දෙයක් කියන්න ඕනේ මේකේ මේ ලස්සන මල් වගේක් වවලා තියෙනවා මේ. ඔයාලට පේන ඇති. මේ හරි ලස්සනයි මේ. ලස්සන මල් ටිකක් මේකේ වවලා තියෙනවා මේ. මෙහෙම මෙල්ලෙන්න දාලා ඒ කට්ටිය ලස්සනට මේක මේන්ටේන් කරන් යනවා. සුපිරියරම තියෙනවා ඉතින් හොටෙල් එක. විශේෂ දෙයක් කියන්න ඕනේ මේකේ මේක කරගෙන යන්නේ යාළුවෝ දෙන්නේ. හොඳම යාළුවෝ දෙන්නෙක්ලු කරගෙන යන්නේ. මේකේ තියෙන මේ විශේෂත්වය කියන්නේ අද කාලේ සමහරක් මිනිස්සු එක්කෙනෙක් ගොඩ යදී අනිත් එක්කෙනා කපන්නනේ බලන්නේ. ඉතින් මේකේ මේ දෙන්න පට්ට විදියට සහයෝගයෙන් මේක සුපිරියර කරන් යන රෙස්ටෝරන්ට් එකයි හොටෙල් එකයි ඔක්කොම සුපිරියර කරන් යනවා. අපි යම් බස් එක ඇතුළට. මම ඔයාලට බස් එක පෙන්නන්න. හරි. බස් එක. රප්පු දෙයක් ගැලවුවා. ඒක තමයි බස් එක. ඊයේ මං ඔක්කොම ටික අස් කරලා පිළිවෙලට තිබ්බයිද? දෙයක් කියන්න ඕනේ මේකේ මේ ගෲප් එකේ ඔක්කොලාම ඉන්නවා 13 දෙනෙක්. මේ ගෙස්ලා 12 දෙනෙක්ම මේ ගෑනු කට්ටිය එක පිරිමි කෙනා ඉන්නේ. මේ එයාලගේ ගෲප් ලීඩර් කෙනෙකුත් ඉන්නවා. මම මේ ඉංග්‍රීසි වලින් විස්තර එක්ස්ප්ලেইন කරන ගමන් මේ කට්ටියට ලංකාවේ තියෙන වැදගත් තැන් වලට ගිහපුවම මේකේ තියෙන විශේෂත්වය එහෙම කියනවා. ඒකේ 3 දෙනෙක්ට විතර ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්.
අනිත් අයට ඉංග්‍රීසි කතා කරන්න බෑ. ඉතින් මම එක්ස්ප්ලේන් කරන ගමන් එයාලට තියෙන හැමදේම කියලා දෙනවා මම දන්න. ඉතින් ඕක තමයි ඉතින් මේ ටුවර් එකේ වෙන්නේ. මේ ගෙස්ලා චෙක් රිපබ්ලික් කියන රටේ ඒක තියෙන්නේ මේ යුරෝප් කන්ට්‍රි එක. මේ මෙයාලගේ මම එක දවසක් විස්තරය ඇහුවට පස්සේ මෙයාලගේ රටේ මේ චෙක් වල මේ මුහුදක් නැල්ලු. ඒ කියන්නේ රට වට වෙලාලු තියෙන්නේ අනිත් රටවල් වලින්. ඕක තමයි ඉතින් මේ එයාලා මේ ලංකාවට ආපුවම මුහුද සයිඩ් එකට බීච් සයිඩ් එකේ හොටෙල්ස් අරන් දවස් ගණන් ඉඳලා ඒ කට්ටිය එන ආසයි. ඒ කියන්නේ බීච් එකට ගිහිල්ලා වැල්ල පාගලා අපි වගේ එන ආතල් එකේ ඉන්න සෙට් එක. ඕක තමයි ඉතින් රේක. කලව කියනවා නම් මම නිකන් මේ ටුවර් එකේ ගයිඩ් වගේ තමයි. මම තමයි මේ ඔක්කොම තැන් වලට ගිහිල්ලා ඒවා හදලා දීලා කට්ටියට මේ එක්ස්ප්ලේන් කරලා කම කරලා දෙන්නේ මම තමයි. එහෙනම් මගේ වැඩ ටික ඉවරයි. මට ආය තව වැඩක් තියෙනවා. අපි එකෙන් එහෙනම් ඉතින් හම්බෙමු. කාමර වගේක් තියෙනවා වලට පේනවා. ඔහොම තමයි තියෙන්නේ මේ හොටෙල් එක. මේකේ විශේෂ දේවල් ගොඩක් තියෙනවා. ඉතින් ඒවා හැමදේම කියන්නත් අමාරුයි. ලස්සන මල් මේක එහෙන නිදහස් මේ හොටෙල් එක. එහෙනම් මේ යන් මේ ගාව ටීවී සීරීස් එකක් තියෙනවා මේ වොකින් ඩෙඩ්. කට්ටියක් බලලා ඇති. එහෙනම් අපි මේ ටීවී සීරීස් එක ගිහලා බලමු. වගේ අනිත් ෆෝන් එකක් ගත්තා. මේකේ තමයි මේ නුවර වයිට්වෙස් එකෙන් ටීවී සීරීස් එක දාම් බලන්නේ. මේ හෙට අපිට තියෙන්නේ මේ හෙට යන්න තියෙන්නේ රන්න. එහෙ තියෙන්නේ බීච් සයිඩ් එක තමයි. එහෙනම් අපි හෙට බීච් සයිඩ් එකට ගියොත් ඒ කියන්නේ බීච් එකට ගියොත් මම ඔයාලට පෙන්නන්නම් මේ කොහොමද කියලා බීච් එක. හරි. දැන් අපි එහෙනම් මේ ටීවී සීරීස් එක බලමු. ගත්තම පිටුවේ. හරි. මම මේකේ දැනට මේ 3 වෙනි සීසන් එකේ 6 වෙනි එපිසෝඩ් එක බලන්නේ. හවස පොඩි වැඩ වගේක් තියෙනවා මට මේ බස් එක හොදන්න. මං ගියේ හවස ඇවිල්ලා බස් එක නම් සුද්ධ කරලා කාබට් ටික එහෙම ගසලා ඔක්කොම මෙවුවා කරා. මේ දැන් මේක තව ටික බලලා තව ටික වෙලාවකින් අපි ගිහිල්ලා මේ බස් එක හොදමු. කියන්න ඕනේ මේ සොම්බීස් කතාවලට කැමති කට්ටියට මේ බලලා නැති කට්ටියට කියන්නේ බලලා තියෙන කට්ටිය නම් දන්නවා මේ වොකින් ඩෙඩ් එකේ ආතල් එක. මේ බලලා නැති කට්ටියට කියන්නේ අනිවාර්යෙන්ම ඔයාලා සොම්බීස් සීන් එකට කැමති නම් අනිවාර්යයෙන් වොකින් ඩෙඩ් බලන්න. මේ කතාව ඒ කියන්නේ පට්ට අර්ථයක් තියෙන කතාවක්. ඒ කියන්නේ ඒක මේ කොච්චර ඒ කියන්නේ යව බලන්න හිතෙන්නේ අපිට සමහර ටීවී සීරීස් තියෙනවනේ මේ ඒක සමහරක් තැන්වල බෝරින් වුණාම යවන්න ඕනේ හිතනවා. මේක එහෙම නැහැ. මේකේ නාතල්. එහෙනම් අපි මේ ටීවී සීරීස් එක බලමු. හරි. මම දැන් මචං මේ වොකින් ඩෙඩ් බලලා ඉවරලා ටික වෙලාවක් බලලා ඉවරලා දවල්ට කෑවා. මම දවල්ට කෑවේ බතුයි මාළු වර්ගයක් තිබ්බා. මං කාලේ ඉවරලා දැන් මේ බස් එක හොදන්න යන්නේ. මේ ඉස්සලා බඩු ටික ගන්න ඕනේ. බඩු ටික අරගෙන අපි එහෙනම් හොදමු. ඔයාලට මට තව දෙයක් කියන්න තියෙනවා. මේ ඔයාලා මේ හොටෙල් එකට මේ ඇල්ලට එනවා නම් අනිවාර්යයෙන් මේ හොටෙල් එකට එන්න. මොකද මේ හොටෙල් එක මේ වෙන හොටෙල්ස් වගේ නෙමෙයි. ඉස්සලාවත් ඔයාලට කියවුවා මේක වෙන නිදහස්. හැමදේම පිරිසුදුයි. මේකේ අර අයිතිකාර කට්ටියත් එන හොඳයි. ඒක තමයි මේකේ ගොඩක් තියෙන මේ හොඳ දෙයකට කියන්නේ. හැම දෙයකින්ම මේ අඩුවක් කියන්න කිසිම දෙයක් නැහැ. ඒ තරම් මෙයාලා හොඳයි. මට තව දෙයක් කියන්න තියෙනවා. මේක මේ ප්‍රොමෝෂන් එකක්වත් මේක මේ මෙයාලා මට කීයක්වත් දීලා කරන දෙයක් නෙවෙයි. ඔයාලට මම එන්න කියලා ඇවිල්ලා ඉන්න පුළුවන් තැනක් තමයි මම ඔයාලට කියන්නේ. මේ මොකද මම මේ තැන රෙකමන්ඩ් කරනවා මේ මෙයාලගේ තියෙන සර්විස් එකයි. මේ ඔයාලා ඇල්ලට එනවා නම් ඔයාලා මේ හොටෙල් එකේ ඉන්න කියලා මං කියනවා. මොකද මෙයාලගේ තියෙන දේවල් එක්ක මේක තියෙන්නේ ඔයාලා එනවා නම් මේක තියෙන්නේ ඇල්ලට ඇවිල්ලා පස්සර පාරේ පොඩ්ඩක් උඩට ආපුවම ඔයාලට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් හම්බෙයි. ඒ ප්‍රාදේශීය ලේකම් කාර්යාලේ ඉඳලා මේ
එහා පැත්තේ එතනම කොන්ක්‍රීට් පාරක් තියෙන උඩට එන්න. ඒ පාරේ උඩට ආපුවාම ඔයාලට මේ හොටෙල් එකට එන්න පුළුවන්. ඔයාලට මම මෙයාලව කන්ටැක්ට් කරගන්න. යාළගේ කන්ටැක්ට් නම්බරේ කන්ටැක්ට් කරන්න ඕන කෙනාගේ නමයි ඩිස්ප්ලේ එකේ දාන්න. ඔයාලා යාළව කන්ටැක්ට් කරගන්න. හරි එහෙනම් අපි මේ බස් එක හොදමු. ඉතින් මචං ටැප් එක කරලා හෝස් එක ගහගත්තා. දැන් ඉතින් හොදන්න තමයි තියෙන්නේ. වතුර එන්නේ. වතුර නම් පොඩ්ඩයි නෙවෙයි. වතුර නම් එනවා. දැන් අපි හොදමු එහෙනම්. ඉතින් හොදන් දෙන ඉස්සල්ලාම ග්ලාස් වලට එහෙම වතුර අල්ලන්න ඕනේ. ඊට පස්සේ තමයි මේ අනිත් ටික කරන්න ඉස්සලා ග්ලාස් වලට වතුර අල්ලලා ඉස්සරහට ගිහිල්ලා මේ ටික හොදමු. හෝස් එක තියෙන හින්දා හොඳයි. නැත්තම් මේ වතුර ඇද ඇද හොදන්න ගියපම පායන. හරි මචං හොදලා ඉවරයි. මේ කොහොම තමයි තියෙන්නේ ඉතින්. මචං අදට ඔච්චරයි. එන අලුත් vlog එකකින් හම්බෙමු.